ගරු සභාපතිතුමා කලානදී ජල ව්‍යාපෘතියේ සභාපතිතුමා හැටියට මා ඔබතුමාත් එක්ක මේ කතා කරන්නේ. රටේ ලොකු වේශනයක් වුණා දවස් 4ක විතර අධික ජල ගැල්මක් සමග මෙවන් වූ විපතක් සිදු වෙලා තියෙන මොහොතක ඔබතුමාගේ නායකත්වයෙන් කලානදී ජල ව්‍යාපෘතියේ කඩිනමින් ඉතා ඉක්මනින් 3500කට පමණ පාරිභෝගික ජනතාවකට කඩිනමින් මේ ජලය නැවත ලබා දීමට ඔබතුමාට හැකියාව ලැබුණා. ඇත්තෙන්ම ඒ හැකියාව සහ උනන්දුව කොහොමද ලැබුණේ කියලා පොඩ්ඩක් අපිට විග්‍රහ කරන්නකෝ. මහත්මයා අපේ ජල ව්‍යාපෘතියේ පවුල් 3500කට ආසන්න පිරිසක් පාරිභෝගික පවුල් සංඛ්‍යාවක් තියෙනවා. මේ පවුල් සංඛ්‍යාවටම ජලය පැය 24 පුරාම අපි ලබා දෙනවා. නමුත් හදිසියේ ඇතිවෙච්ච ව්‍යසනය නිසා 29 වෙනිදා වෙනකොට මේ පොම්පාගාරය සම්පූර්ණයෙන්ම යට වුණා. අපි මේ පොම්ප තියන්න තැනක් හදලා තියෙනවා යට ගම් වතුර මට්ටමට ඉහළින් යට නොවන තැනක. නමුත් මෙදාසරේ ගම් වතුර ඊට වැඩි අඩි 15ක් 20ක් විතර උඩින් ආපු නිසා අපේ ආරක්ෂිත ස්ථානයේ පවා යට වුණා. එතකොට පොම්ප ටික යට වුණා, පැනල් බෝඩ් ටික යට වුණා, විදුලි පද්ධතියම සම්පූර්ණයෙන් විනාශ වුණා. විදුලි කණු වලින් ගැලවෙලා මේ බණ්ඩල් වයර් එක සම්පූර්ණ බිම දිගේ තිබුණා. එයා තුවාල වෙලා. එතකොට මේක පිළිසකර කරන්නේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඒ වෙනකොට අපි හදිස්සියේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් මම රැස් කරලා අධ්‍යක්ෂක මණ්ඩලයේ තීන්දුව తీරන ටික අරගත්ත. අධ්‍යක්ෂක මණ්ඩලයේ මැදිහත් වීම තුළ එතකොට සේවකව සම්බන්ධ කරගෙන ඊළඟට අපිට අවට තියෙන යුද හමුදා කඳවුර විතා විශාල වශයෙන් හානි වෙලා තියෙද්දි ඒ යුද හමුදා කඳවුරේ නිලධාරීන් අපිට සහයෝගය දෙන්න එකඟ වුණා. මේක ඉක්මනින් මේ ජනතාවට සේවය සලසන්න අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවක් නිසා ඔවුන් අපිත් එක්කලා එකට එකතු වෙලා මේ ජල ව්‍යාපෘතිය නැවත ප්‍රතිසංස්කරණය කරන්න ඔවුන් කැප වුණා. අපි මෙතෙන්ට ආයි බෝට්ටුවේ නැගලා ඇවිල්ලා තමයි ජල ව්‍යාපෘතිය ඇතුළට ඇවිල්ලා වතුර ටික ඉහලා පොම්ප ටික ගෙනහැල්ලා බෝට්ටුවට පටවන ගිහිල්ලා පොම්පයක් එකක් හදා ගන්න පුළුවන් වුණා. ඒකත් අපේ ගමේම ඉන්න කාර්මික නිලධාරියෙක් ලව්ව කරගත්ත කම්පැනි වලට කතා කරලා කම්පැනි ආන්සර් කරන්නේ හතර වටෙන්ම යන්න තියෙන සියලු පාරවල් කැඩිලා. අපි යාග ලව්වා මේ මෝටරය පිළිසකර කරගෙන ඊළඟට අපේ අධ්‍යක්ෂක මණ්ඩලයේ රෑ දවල් නොබලා මෙතන වෙහෙස මහන්සි වෙලා මේ පුම්පාගාරය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා වහලයක් නැහැ. සම්පූර්ණ කැඩිලා බිඳලා ගිහිල්ලා තිබුණේ. ඒ සියල්ලත් එක්කලා අපිට මේක දෙන්න කියන එක සිහිනයක් වගේ තිබුණේ. අපිට ඉක්මනින් දෙන්න පුළුවන් වෙයිද කියන එක. ඊට පස්සේ අපි නිලධාරීන්ට කතා කරා. විශේෂයෙන්ම පුත්තලන් දිස්ත්‍රික්කයේ මහදිසාපතිතුමා එතුමාට කතා කරා. එතුමා බොහොම උනන්දුවෙන් මේකට අපිට මැදිහත් වුණා. විදුලිය දෙන්න හැකියාවක් නෑ. අදටත් විදුලිය තියෙන බිම දිගේ තමයි වයර් ටික තියෙන්නේ. වයර් ටික තියෙන බිම දිගේ. නමුත් අපිට විදුලිය දෙන්න එතුමා පොරොන්දු වුණා. පොරොන්දු වෙලා මේ විදුලි වල මණ්ඩලයේ ඉංජිනේරු මහත්වරු සමග සාකච්ඡා කරලා ඔවුන් මෙතෙන්ට කැඳවලා දුන්නා. ප්‍රධාන අපේ දිසාපතිතුමා. එතකොට ඒ වෙනකොට දිසාපතිතුමා කිව්වා විදුලිය අපිට ගන්න බැරි වුණොත් ඔයා කතා කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ජෙනරේටර් දාලා හරිය අපි පවුල් 3500 වතුර දෙමු කියලා දැනට ආවා. ඊළඟට මම ප්‍රදේශීය ව්‍යාපාරික ප්‍රජාවට කතා කරාම ඔවුන් ජෙනරේටර් ටික දෙන්න පොරොන්දු වුණා. එහෙම අතරතුර දිසාපතිතුමාගේ මැදිහත් වීම තුළ බිම දිගේ අපිට විදුලිය දුන්නා. විදුලිය දෙනකොට අපිට අපේ පැත්තෙන් කෙරෙන්න තියෙන සියලු වැඩ කොටස් ටික අපි කරලා අවසానයි. ගේ හදලා මෝටර ගේ හදලා ප්‍රසංස්කරණය කරලා වහලේ ගහලා වහලේ හේවිල්ලා මෝටරේ හදලා ඔක්කොම කරලා තිබුණා. විදුලිය දිසාපතිතුමා විදුලිය දුන්නා. විදුලිය දීපු ගමන් රෑ දවල් නැතුව වැඩ කරලා දැන් පවුල් 3500ටම විදුලිය ලබා දෙනවා. මේ විදුලියත් එක්කලා දැන් සියලුම පාරිභෝගික ජනතාවට හොඳ පානීය ජලය සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ලබා දෙනවා. මෙතන යුද හමුදා කඳවුර, පොලිසිය, එතකොට පන්සල පල්ලිය පන්සල් තියෙනවා ගරු ස්වාමීන් වහන්සේලාත් එක්කලා. ඊළඟට අනාථ කියන්නේ උපතරපත් වෙච්ච කඳවුර ඒ සියල්ලටම දැන් අපිට විදුලි වතුර සපයන්න පුළුවන් වුණා. මේකට විශේෂ ස්තුතියක් කරන්න අපේ යුද හමුදා කඳවුර ඊළඟට ගරු සභාපතිතුමා මේ මා හිතන්නේ අතන පුත්තලන් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් අපේ මහදිසාපතිතුමා ලොකු කැපවීමක් මේ කරලා තියෙනවා විදුලිය ලබා ගැනීම සඳහා. එතුමා ඇත්ත වශයෙන්ම එතුමාගේ මැදිහත් වීම නොලැබෙන්නට තවමත් අපිට මේ ජලය ලබා දීමට නොහැකි තත්ත්වයක් නේද උදා වෙන්නේ. ඔව් ප්‍රශ්නයක් තියෙනවා. විදුලිය නැති වුණා නම් අපිට ජෙනරේටර් ගේන්න වෙනවා. ජෙනරේටර් වලින් තමයි මේ වගේ හොඳ කාර්යක්ෂම සේවයක් අපිට ජෙනරේටර් වලින් කරන්න බැරි වෙන්න ඉඩ තිබුණා. ජෙනරේටර් දෙන්න කතා කරා. හැබැයි දිසාපතිතුමා ජෙනරේටර් වලට අවශ්‍ය කුලිය ගෙවන්න උනත් කැමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. ඒක ලොකු ශක්තියක් වුණා.
හොඳයි එහෙමනම් ඇත්ත වශයෙන්ම රටේ මෙවන් වූ විපතක් තිබියදී ඔබතුමාගේ නායකත්වය ඔබතුමාගේ මැදිහත් වීම යටතේ ඒ කාර්ය මණ්ඩලයේ යුද හමුදාව සියලුම පිරිස් ඒකරාශී කරගෙන රාජ්‍ය නිලධාරීන් පවා ඔබගේ දක්ෂ කැපවීම මත කලානදී ජල ව්‍යාපෘතිය කඩිනමින් ඉතා ඉක්මනින් දවස් 2ක් වැනි සුළු කාලයකදී ජලය ලබා දීම ගැන මම YouTube මුතුකල නාලිකාවෙන් කලානදී ජල ව්‍යාපෘතියේ සභාපති හැටියට ගමේ පිරිසක් ස්වේච්ඡාවෙන් ඇවිල්ලා උදව් කරා. ගමේ පිරිසුත් ස්වේච්ඡාවෙන් ඇවිල්ලා ඒ වැඩ කටයුතු වලට සහයෝගය ලබා දුන්නා. ඇත්තෙන්ම ඒක ලොකු මේ කැපවීමක් අපේ ගම්වාසී සෑම දෙනාටම අපි අත්ත වශයෙන්ම ස්තුතිය පළ කරන්න ඕන. යුද හමුදාවේ ඒ සියලුම කාර්ය මණ්ඩලය අපිත් එක්ක දවස් 4ක් විතර වගේ යෙදිලා හිටියා. ඒගොල්ලෝ ලොකු කැපවීමකින් ඒ කාර්යභාරය සිද්ධ කරා. මම හිතන්නේ ඒ තමයි මෙතන කලාවේ පාලම විසන්ද වෙලා තිබුණේ යම්කිසි පන්සල ඉදිරියෙන් පාර කැඩලා ගිහිල්ලා මාර්ගයේ ලොකු අවදානමකට ලක් වෙච්ච තැනක්. රටේ බහුතරයට කොළඹ අනුරාධපුර මාර්ගය පවා මේ ගමනේ නැති වෙලා තිබුණේ. ඒ සම්බන්ධව මොකද්ද ඔබතුමාට කතා කරන්න තියෙන්නේ? මම හිතන්නේ අපිටත් ලොකු ප්‍රශ්නයක් තිබුණා මේ ප්‍රවාහන කටයුතු අඩාල වෙලා තියෙන හින්දා අපිට අවශ්‍ය දේවල් මේකටත් අවශ්‍ය දේවල් මෝටර් පැනල් බෝඩ් ඒවට උවමනා ෆියුස් මේ ස්විච් වගේ දේවල් ගෙන ඒමට යාම පිළිබඳවත් ප්‍රශ්නයක් තිබුණා. ගේන්න යන්නත් පාරක් නැහැ. එහෙම තත්ත්වයක් තුළ තමයි මේ අපිට මේ ටික හදා ගන්න පුළුවන්. මම හිතන්නේ මේ වෙනකොට ප්‍රසන්නස්කරණ කටයුතු නම් තාම කෙරීගෙන යනවා. ඒවා දැන් සාමාන්‍ය තත්ත්වයට යථා තත්ත්වයට ගමනාගමනපත් වෙලා තියෙනවා. ඒක අපිට සන්තෝෂයි. මේ ප්‍රදේශයේ තියෙන විශාලම වශයෙන් හානි වෙච්ච ජල ව්‍යාපෘතිය අපේ ජල ව්‍යාපෘතිය මේකේ පාඩුව කිව්වොත් මම හිතන්නේ කෝටි වලින් තමයි කියන්න තියෙන්නේ මේකේ විනාශය. තක්සේරු කරොත් එහෙම පාඩුවක් වෙලා තියෙද්දි අපි සන්තෝෂ වෙන අපේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රමුඛ සියලු දෙනා සන්තෝෂ වෙනවා. මෙච්චර කෙටි කාලයක් ඇතුළත මම හිතන්නේ ප්‍රදේශයේ වෙන කිසිම ජල ව්‍යාපෘතියක් මේ වෙනකොට පානීය ජලය ලබා දෙන්නේ නැහැ. අපි පෙරේදා ඉඳලා අපි පානීය ජලය ලබා දෙනවා. ඊයේ ඉඳලා අපි පානීය ජලය ලබා දෙනවා. නමුත් මේ වෙනකන්වත් තව අනිත් ජල ව්‍යාපෘති වලට ඒකට අවශ්‍ය පහසුකම් කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපේ ජනතාවගේ මැදිහත් වීම අධ්‍යක්ෂක මණ්ඩලයේ කැපවීම තුළ නිලධාරීන්ගේ කැපවීමත් එක්කලා තමයි මේ සියල්ල කරගන්න හැකියාව ලැබුණේ කියන එක සතුටින් මතක් කරනවා. හොඳයි එහෙමනම් HP ගාමිණී ගරු සභාපතිතුමනි ඔබතුමාට මේ නායකත්වය අරගෙන වැඩ කිරීම සම්බන්ධව අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාට ස්තුතියි.